මගේ ජනබලවේගේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධුරයෙන් සහ පක්ෂ සමාජිකත්වයෙන් ඉල්ලා අසුණා. ඒ පක්ෂය පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා දූෂිතයින් සමග එක්වීමට විරෝධය පළ කරමින්. ඒකට ප්‍රධානම හේතුව තමයි අපි ජනාධිපතිවරණයේත් මහමැතිවරණයේත් දිගින් දිගටම කියා සිටියා අහවල්ලු තමයි රට බංකොලොත් කරේ, අහවල්ලු තමයි දූෂණය කළේ, අහවල්ලු තමයි වංචනාකාරයෝ දූෂකයෝ කියලා. නමුත් දැන් අපට පේනවා පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ සමගි ජන බලවේගය ඒ අර අපි බැනපු ඒ අපි චෝදනා කරපු කණ්ඩායම් සමග එක්කහුව වෙලා ඒ පළාත්වල සභාවල බලය ඇල්ලීම සඳහා පොරයක් දැන් කරගෙන යනවා. මම සම්පූර්ණයෙන් මේකට විරුද්ධයි. මොකද අපට බෑ හොරුත් එක්ක හිට ගන්න. ඒ නිසා තමයි මම කිව්වේ හොරුත් එක්ක සිට ගැනීම තහනම් කියලා. ඒ නිසා මම අද තීරණය කළා සමගි ජන බලවේගයේ සංවිධායක ධූරයෙන් ඉවත් වීමටත් සමගි ජන බලවේගයේ සමාජිකත්වයෙන් ඉවත් වීමටත් මම අද තීරණය කළා. ඒ වගේම අපට අපි දන්නවා දැන් මේ පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ ජාතික ජන බලවේගය යම්කිසි පසුබෑමකට ලක් වෙලා තියෙනවා. අපි කියන්නේ මොකද්ද ඔළුව ගැක්කුමට කොට්ටු මාරු කරනවා වගේ පක්ෂ මාරු කර මේ පාලනයවල් මාරු කරන්න බෑ රටක. මේ ආණ්ඩුව ගෙදර යවන්න ඕනේ කියන මතේ නෑ. නමුත් අපි කියන්නේ බලය නැවතත් මේ රටේ ආර්ථික ඝාතකයන්ට ඒ දූෂණයට වංචාවට වගකිය යුතු පුද්ගලයන්ට නැවත බාර නොදිය යුතුයි. එහෙම බාර නොදෙන්න නම් අපට සිදු වෙනවා මේ අවස්ථාවේ යම් කිසි වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න. අවංක ව්‍යාපාරයකට දැන් හොඳ අවස්ථාවක් වෙලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයයි සමගි ජන බලවේගයයි එක්ක වුණත් ඒ මදි. එතන තියෙන 13යි 23යි. මම කියන්නේ 36ක් විතර එන්නේ. අරගොල්ලන්ට 48ක් තියෙනවා. ඉතින් ඒක මදි. තව අනික් කට්ටිය ඔක්කොම එක්ක පොහොට්ටුවත් එක්කව වෙන්න ඕනේ. ඔක්කොම එක්කව කරගන්නවා කියන්නේ අර හොරකම් කරපු කණ්ඩායමයි මේ රට බංකොලොත් කිරීමට මේ ජායක වෙච්ච කණ්ඩායමින් සියල්ල ඉන්නවා එතන. ඉතින් අපි ඒගොල්ලන්ට විරුද්ධවනේ කතා කරේ මේ මැතිවරණ වේදිකාවට. දැන් කොහොමද අපි ඔක්කොම ඒගොල්ලොත් එක්ක ගිහලා හිටගන්නේ? එහෙනම් කරන්න ඕනේ සමගි ජන බලවේගය එකහෙලා කියනවා අපි දෙනවා සහයෝගය මාලිමාවට මේ වෙලාවේ. සභාවල බලය පිහිටව ගන්න. අපට අවශ්‍ය නැහැ